හැමදාමත් වගේම ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද උදේ ඉඳන් වීඩියෝ එකක් අරගෙන ඉන්නම් කියලා හිතුවට ඔන්න මට වෙලාවක් තිබුණේ නෑ. ඉතින් ඒ හින්දා ඔන්න දවල් උයන වෙලාවෙ ඉඳන් තමයි අද දවසේ මගේ වීඩියෝ එක ඔන්න ඔයාලත් එක්ක ෂෙයා කරගන්න අරගෙන ආවේ. ඉතින් ඒ වගේම මේ දවස්වල කනබන හැමදේම පෝෂ්‍යදායී විදියට හරි ගුණාත්මකව ඔන්න කනවා නම් තමයි වඩාත් හොඳ. මොකද අපේ කුසේ වැඩෙන චූටි පැටිය වර්ධනය වෙන්න ඒ පෝෂ්‍යදායී කොටස් අනිවාර්යයෙන්ම අම්මා කෙනෙක්ගෙන් චූටි පැටියට ලැබෙන නිසා මේ දවස්වල ගොඩාක් ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඉතින් ඒ නිසා පුළුවන් තරම් එළවලු දෙකක්, එතකොට මැල්ලුමක්, ඒ වගේ මොනහරි මස් මාළු බිත්තර ඒ තුනෙන් එකක් යන්න ඒ වගේ දෙයක් එක වේලක් හරි කන්න පුළුවන් නම් ඒ ගුණ ගොඩාක් වැදගත් වෙනවා අපේ චූටි පැටියා වර්ධනය වෙන්න. ඉතින් ඔන්න මම මේක අවස්ථාවක් කරගන්නවා මට මෙච්චර දවසකට හරි පුංචිම දෙයකින් හරි කැම බීම සපයපු ඒ හැම දිනාටම ගොඩාක් පින් වගේම ඒ අයගේ හැම බලාපොරොත්තුවක් හැම ආශාවක්ම ඉක්මනටම ඉටු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තාමත් කිරිසීනේ බලාපොරොත්තුවෙන් ඉන්න අම්මලාගේ ඒ දේවල් ඉක්මනින්ම හැබෑ වෙන්න කියලාත් ඔන්න මම මගේ මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔන්න මම ප්‍රෙග්නන්ට් වුණා කියලා නෑ. මට පුළුවන් විදිහට ඔය ප්‍රෙග්නන්ට් වෙලා ඉන්න අම්මලාට පුංචි මාරි දෙයකින් කැම බීම අරගෙන යනවා. මම ඇත්තටම ඒ දේවල් කරන්නේ හරිම ආසාවෙන්. ඉතින් එදා ඉඳන් පුංචි ආසාවක් තිබ්බා. ඒ වගේ අම්මලාට හැමදාම කැම වේල් හදලා ගිහින් දෙන්න. දන්න කියන අඳුරන ඥාති හිතවත් හැමෝටම මම ඒ වගේ ඔන්න කැම බීම මේ වෙනකොටත් ලබා දෙමින් පවතිනවා. ඉතින් මට ඒ දේවල් නිසාවෙන්මද මට මේ සැරේ පළවෙනි බබාටත් වැඩිය මේ සැරේ ඔන්න කැම වේල් සෑහෙන ප්‍රමාණයක් හම්බුණා. ඉතින් ඇත්තට මේ ගැන ගොඩාක් සතුටුයි. ඒ වගේම යාලට ගොඩාක් පිං. ඉතින් ඔන්න පුළුවන් කාලේ දානමාන කරගෙන අවශ්‍ය පින් රැස් කරගන්න එක තමයි වඩාත්ම සුදුසු. මොකද දැන් කාලේ තියෙන දේවල් එක්ක බලනකොට අපි මේ විදිහට පිනක් දහමක් කරපු දෙයක් තමයි ඔන්න අපේ ජීවිතේට ඉතුරු වෙන්න. ඉතින් ඒ නිසා පුළුවන් තරම් පින් කරන්න පුරුදු වෙන්න බුදුදහමත් එක්ක එකතු වෙලා. ඉතින් ඔන්න ඒක මතක් කරන ගමන් ඔන්න මං අද මගේ දවල් කෑම තමයි මේ හදාගන්නේ. ඉතින් උයන ගමන් හැමදේම අස්පස් කරගෙන මං උයන්නේ. ඉතින් මගේ වීඩියෝ බලන හැමෝම මේක දන්නවා. ඉතින් ඔන්න බලන්නකෝ මං අද උයනකම් මගේ තනියට ඉන්නේ කවුද කියලා. ඉතින් මෙන්න මේ යාළුවා ඉඳලා හිටලා ඔන්න මෙන්න මේ තැනට එනවා. You got me up and I keep bleeding. ඉතින් ඔන්න දවල් කෑම වේලා හදලා තියලා මායේ චූටි පුතාගේ අප්පච්චි ආවා ඔන්න එයාගේ බයික් එකේ ලයිසන් ඉන්ෂුරන්ස් එක හදාගන්න කියලා. ඉතින් ඒකට අවශ්‍ය දුම් වාර්තාව ගන්න තමයි අපි මෙතනට ආවේ. ඉතින් දැන් චූටි පුතාව නර්සරි එකෙන් ගන්නත් වෙලාව හරි. ඉතින් මේ විතරක් නෙමෙයි ඔන්න අද තමයි අපේ ගෙදර බඩු ගේන දවස. ඉතින් අඩුපාඩු සේරම අරගෙන තමයි අපි දෙන්න යන්න කියලා මේ දැන් මේ වැඩේ ඉවර කරගෙන ලෑස්ති වෙන්නේ. And I keep bleeding, I keep bleeding love. I keep bleeding, I keep bleeding love. ඉතින් හැමදාම තමයි ගෙදර ආව ගමන් මම කරන්නේ ඇඳුමක් මාරු කරගෙන මේ ගෙනබු බඩු ටික ලස්සනට පිළිවෙලට ඔන්න කිචන් එකේ අස් කරගන්න එක. ඉතින් ඒක තමයි ඉක්මනටම කරන්නේ. ඒ නිසා තමයි මං අද දවල්ට ඔන්න උයලත් ගියේ. ඒක මට පහසුවක් වෙන නිසා. ඉතින් මගේ වීඩියෝ බලන යාළුවෝ හැමෝම දන්නවා අපේ ගෙදරට ගේන බඩු මොනවද, මං කොයි විදිහටද මීල් ප්ලෑන් එකක් හදාගෙන තියාගෙන ඉන්නේ, මං කොයි විදිහට ග්‍රොසරිස් ලිස්ට් එක හදන විදිය, අන්න ඒ දේවල් හැමෝම මගේ ආදරණීය යාළුවෝ දන්නවා. ඉතින් ඒ නිසා ඔන්න අමුතුවෙන් මේ වීඩියෝ එකේ මම මතක් කරන්නේ නැහැ. ඉතින් ඔන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මගේ වීඩියෝ එක සබ්ස්ක්‍රයිබ් කරලා ඔන්න ඒ කලින් වීඩියෝ ඔක්කොම බලන්න පුළුවන් මුලින් ඉඳන්ම කොයි විදිහටද අපි මාස වියදම බැලන්ස් කරගෙන ජීවත් වෙන්නේ කියලා.
ඉතින් ඔන්න මම මේ වීඩියෝ එකේ වගේම පොඩි වෙනස්කම් ටිකක් අරගෙන උන්න තවත් වීඩියෝ එකක් ඉක්මනටම අරගෙන එන්නම් කොහොමද මාස වියදම දැන් අපි බැලන්ස් කරගෙන යන්නේ කියලා. මොකද දැන් අපි 3 දෙනා 4 දෙනා වෙන්න යනවා. ඉතින් වියදම් ගොඩාක් වෙනස් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ අම්මා කෙනෙක්ට කොයි විදිහටද ඒක වැදගත් වෙන්නේ කියලා ඔන්න මම වෙනත් විදිහකට වීඩියෝ එකක් අරගෙන එන්නම් ඔන්න. ඉතින් ඔන්න අපේ රජය විසින් බබාලා හම්බෙන්න ඉන්න අම්මලා වෙනුවෙන් ඔන්න රුපියල් 4500ක වවුචර් එකක් දෙනවා මාසෙට ඇති වෙන්න පෝෂ්‍යදායී ආහාර ගන්න කියලා. ඉතින් ඔන්න ඒ 4500ත් ඇතුළත් කරගෙන තමයි මේ සැරේ ඔන්න මම බඩු ටික ගෙනාවේ. ඉතින් ඇත්තට මේක ගොඩාක් හයියක් නැති බැරි මිනිස්සු ඕන තරම් ඉන්නවා ලංකාවේ. ඉතින් ඒ ලබා දෙන මුදල උනත් ලොකු සහනයක් වෙනවා මේ අවස්ථාවේදී. ඉතින් ඔන්න ඒකත් අදාළ කරගෙන තමයි මේ සැරේ ඔන්න මම බඩු ටික අරගෙන ආවේ. ඉතින් අපේ ගෙදරට කොහොමද 12000ක් 13000ක් වගේ වියදමක් යනවා කියලා ඔයාලා දන්නවනේ එළවලු වලට ඇරෙන්න. ඉතින් ඔන්න ඒ බඩු ටික තමයි මේ. ඉතින් ඔන්න මම මේ පෙන්නන කෝඩ දෙක මම අරගෙන තියාගත්තේ අල සහ ලුණු සුදු ලුණු වගේ දේවල් වියලි දේවල් දාගෙන තියාගන්න. ඉතින් මීයෝ වැනි සත්තුන්ගෙන් ගොඩාක් ආරක්ෂිතව මේ කූඩේ තියාගන්න පුළුවන්. ඉතින් මේකේ මට මතක විදියට මේක කූඩයක් රුපියල් 150ට තමයි ගත්තේ. ඉතින් අතරම ගොඩාක් වටිනවා. ඒකයි මම ඔයාලට මේක මෙතනදී පෙන්වන්න ඕනි කියලා ඔන්න හිතාගත්තේ. ඉතින් ඒ දෙකේ තමයි මම අලයි ලුණුයි සුදු ලුණුයි තියාගන්නේ. මීල් ප්ලෑන් එක ගොඩාක් වෙනස් කරගත්තා මේ ප්‍රෙග්නන්සි එකත් එක්ක. ඉතින් ඒ නිසා ඔන්න මම දවස් 3කට වගේ ඇති වෙන තමයි මේ සැරේ එළවලු අරගෙන ආවේ. මොකද මම දැන් ඉස්සර වගේ ෆ්‍රිජ් එකේ දාන්න එළවලු අතිසිම අවස්ථාවක් ඇරෙන්න එහෙමත් නැත්නම් සාමාන්‍යයෙන් උදේට නැගිට ගන්න අමාරුයි වගේ හිතන වෙලාවක් ඇරෙන්න මම එළවලු කීයටවත් ෆ්‍රිජ් එකේ දැන් නම් දාන්නේ නැහැ. මොකද ඒක සෞඛ්‍ය ආරක්ෂිත නෑ වගේ මට ටිකක් තේරුණ නිසා. ඉතින් ඒක ඔයාලගේ අදහස කොයි වගේද කියලා මම දන්නේ නැහැ. මේක මට හිතෙච්ච දෙයක් නිසා. ඉතින් දැන් මම නිතරම ගෙදර ඉන්නේ. ඉතින් ඒ නිසා අපිට අවශ්‍ය එළවලු ජෝඩි පුතා නර්සරි එකෙන් ගන්න යනකොට මට ඔන්න අවශ්‍ය එළවලු අරගෙන එන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔන්න වැඩියෙන් එළවලු ගේන්නෙත් නැහැ. අවශ්‍ය වුණොත් ගිහින් ගන්නවා ඇරෙන්න. ඉතින් ඒ නිසා ඔන්න මගේ මීල් ප්ලෑන් එක මේ සැරේ ගොඩාක් වෙනස් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා ඔන්න මම 2කට ඇති වෙන්නේ එළවලු ගේන්නේ නැහැ. You got me up and I keep bleeding I keep අපේ ගෙදර සම්මෝල වැඩිපුර කන නිසා මම මේ සැරේ රතු ලුණු අරගෙන ආවා. ඉතින් ඔන්න ඒකත් මේ විදියට කූඩක තියාගත්තා. මොකද මේවා වහලා තියාගන්න එක හොඳ නැති නිසා. ඉතින් ඒ වගේම අමුමිරිසුත් මේ විදියට කප් එකකට දාලා ඔන්න මම අරන් තියාගෙන තියෙනවා. මේ දේවල් මම එකක්වත් දැන් නම් ෆ්‍රිජ් එකට දාන්නේ නැහැ. කලින් කිව්වා වගේ. ඉතින් ඒ නිසා ඔන්න මම හිතාගෙන ඉන්නවා එළවලු රැග් එකක් ගන්න සෞඛ්‍ය ආරක්ෂිතව තියාගන්න. මේ විදියට මම දැනට වට්ටි එක තියලා කූඩකින් වහනවා හැමදාම රැට. මොකද සත්තු එනවා මීයෝ කැරපොත්තු වගේ උන්. ඉතින් ඒවා අපිට හොඳ නෑනේ සෞඛ්‍යයට. ඉතින් ඒ නිසා ඔන්න සෞඛ්‍ය ආරක්ෂිතව එළවලු තියාගන්නත් ක්‍රමයක් ඔන්න ඉක්මනින්ම හොයාගන්න ඕන. You got me up and I keep bleeding I keep bleeding love I keep ඔයාලට මේ පේන තියෙන මාස 3කට කලින් අස් කරපු මගේ ෆ්‍රිජ් එක කොයි තරම්නම් ජරා වෙලාද කියලා. ඉතින් ඒතරම් මට වෙලාවක් තිබ්බ නෑ මේ දේවල් අස් කරගන්න. ඉතින් අද හිතුවා ගෙදරට බඩු අලුතින් ගෙනාපු නිසා මේ හැමදේම අස් කරලා ලස්සනට පිරිවරට පිරිසිදුව තියෙනවා කියලා. ඉතින් ඇත්තටම අපේ ෆ්‍රිජ් එක පුංචි. මේකට මම ගොඩාක් දේවල් දාන්නෙත් නැහැ. අත්‍යවශ්‍යම දෙයක් කරෙන්න එහෙම මේකට මම ෆ්‍රිජ් එකට දාන්නේ. ඉතින් ඒ නැතත් පේනවනේ අස් කරන්නේ නැතුව තියාගන්නකොට කොච්චර අපිරිසිදුද කියලා. ඉතින් ඒ නිසා ඔන්න අපි දෙන්නත් එක්කම අද මේ ෆ්‍රිජ් එක අස් කරලා ලස්සනට හදාගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් කියන්නකො බලන්න ඔයාලගේ ගෙදර ෆ්‍රිජ් එක සෝදනකොට අස් කරනකොට මොකද්ද පාවිච්චි කරන සේතුම් කාරකය කියලා.
ඉතින් ඔන්න මම නම් හැමදාම පාවිච්චි කරන්නේ විම් දියර තමයි. විම් දියර වලට වතුර ටිකක් එකතු කරලා ෆ්‍රෙෂ් බොටල් එකෙන් තමයි මේ විදියට ෆ්‍රෙෂ් කරලා හිටන් මම මේක සෝද ගන්න. ඉතින් මේ බීඩින් පටි තියෙනවා. ඒ පටි ටික සියල්ලම සෝද ගන්න මම විම් දියර භාවිතා කරලා. ඉතින් වෙනත් දියර වර්ගයක් තියෙනවා නම් ඔන්න මට කමෙන්ට් එකක් දාගෙන යන්න මොකද්ද පාවිච්චි කරන දියර වර්ගය කියලා. ඉතින් ඔන්න ලස්සනට අස් කරලා ඔන්න මං ආයෙත් හොදලා තිබිච්ච රැප් ටිකත් අහුරලා ඉවරුණාට පස්සේ තමයි මේ ෆ්‍රිජ් එක දැන් පේන්න තියෙන. ඉතින් හරිම පිළිසිතුයි පිළිවෙලයි. ඉතින් මේ විදියට මාසෙට සැරයක්වත් අනිවාර්යෙන් ෆ්‍රිජ් එකක් අස් කරලා අපි තියාගන්න ඕන. ඉතින් ඔන්න අද දවසේ ලස්සන වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. එහෙනම් තවත් දවසක ලස්සන අලුත් වීඩියෝ එකක් අරගෙන එනකන් හැමදාමත් වගේ ගොඩක් ආදරෙන් සතුටින් පරිස්සමින් ඉන්න ඕන.